Hi guys, konnichiwa minasan. අපි අද ආවා ඩිස්නිලෑන්ඩ්. ඩිස්නි සී ඩිස්නිලෑන්ඩ් කියලා දෙකක් තියෙනවා. අපි අද ආවා ඩිස්නිලෑන්ඩ් එකට. ඒක හරියට 9ට. දැන් වෙලාව 9යි කාලයි ඉතින් පොඩ්ඩක් පරක්කුයි. අපි දැන් ඇතුළට යන්න හදන්නේ. අද මේ වීඩියෝ එකේ ඔයගලන්ට අපි පෙන්නන්නම් ඩිස්නි එක කොහොමද ඇතුලේ එන්ජොයි කරන්නේ. ජපානයේ ඩිස්නි එකේ විතරක් තියෙන්නේ මොනවද ඒ වගේ මේ එක්ස්ප්ලেইন කරන්නම්. මේ වීඩියෝ එකේ ඩිස්නි එන්ජොයි කරන්න. යම් කෙනෙක්. Let's go. Let's go. මේ අද ඔලුවට බෑන්ඩ් එකකුත් දාගෙන මේ ඩිස්නි එකේ කට්ටියම වගේ මේක දාන් ඉන්නේ. මේක දාන්න නැතුව මේකට ඇතුල් වෙන්න බෑ. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. මේක එන්ජොයි කරන්න නම් මේක දාන්න ඕනේ. එක ඒවා තියෙනවා මේ තෝරලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි දැන් නගින්න හදන්නේ ජංගල් ක්‍රූස් කියලා නැවකට නගින්න හදන්නේ. මේ තියෙන්නේ මේ වගේ අපි අර නැවේ නැගලා යනවා. වටේ සත්තු ඉන්නවා. ඇත්ත සත්තු වෙන්නත් පුළුවන් බොරු සත්තු වෙන්නත් පුළුවන්. දන්නේ නැහැ. ඇත්ත සත්තුත් ඉන්නවනේ. ඔව් අපි කණ්ඩත් පුළුවන්. නෑ මේ ටික වෙන්න. වෙන්න මේ අත්ත වගේ හදලා තියෙන්නේ. අපිට ඩිස්නි ඇප් එකෙන් බලා ගන්න පුළුවන් එක එක රයිඩ් වලට කොච්චර වෙලාවක් ඉන්න ඕනේද කියලා පොලිමේ. මේ පොලිමේ අපි විනාඩි 25ක් ඉන්න ඕනේ. ඩිස්නිලෑන්ඩ් එක ගොඩක් ලොකු හින්දා අපි වෙයිටින් ටයිම් එක බලලා ස්මාර්ට් විදිහට ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ. අපි දැන් මේ නැවට නගින්න හදන්නේ. අපිට මොනවා වේද කියලා දන්නේ නැහැ. ෆෝන් නැති වෙයි, එක එකවර නැති වෙයි. අපි මැරිලා ඉඳිත් දන්නේ නැහැ. ඔව් සත්තු කයිත් දන්නේ අපි ඒ අවුලක් නැහැ. මේ වීඩියෝ එකකින් අපි අපේ මේ YouTube ජර්නි එක ඉවර වෙයි දන්නේ. දැන් අපි ගිහිල්ලා බලමු. දැන් නැවට නැග්ගා පටන් ගත්තා මේ යන්න. 挨拶の言葉はジャングルございますです。いいですか皆さん。右の方にジャングルございますですよ。いきますよ。せーの。はい。ジャングルございます。ありがとうございます。アフリカゾウゾウといえば長い話。ご覧くださいから。お子さんにはちょっと見に来てくれるんですよ。දැන් ගිහිල්ලා ආවා. කොහොම හරි ලයන් එහෙම ලොකු ලොකු සත්තුත් හිටියා. අපි බය හිටියා අපි කයි කියලා. චෝකෝවක් අත්තම. මේ අවුලක් නැහැ කොහොම හරි. අපි මෙතන ඉන්නවා. ඊළඟට අපි ෂෝ එකකට යන්න හදන්නේ. බලමු මේ ෂෝ එකේ කවුද ඉන්නේ කියලා. ふわウィキウィキお花 අපි දැන් ස්ටිච් එකට ගිහිල්ලා ආවා. අපි ස්ටිච් ආසම අයියා කෙනෙක් ඉන්නවා මෙතන. එයාගෙන් අහලා බලමු. කොහොමද කියලා. කොහොමද ස්ටිච්? කාටද දාස ස්ටිච් කැරක්ටර්? බලන්න. What did you say? President වගේ. මේගොල්ලෝ ආපලයක් දුන්නා. මේ පිස්සෙක් හිටියොත් මේකෙන් ගහගෙන යන්න කියලා. ගහගෙන යනවා අපි. එහෙම ටිකට් ගහන්න එපා. අපි දැන් කරන්න යන්නේ. Job. ගොඩක් අමාරුයි මේක.
ඔයි මේක අමාරුයි නේ. අත් විදෙනවා. කොහොම මෙයාට මොකද? මාර සපක් දීලා තියෙනවා. සපක්. පේනවාද ඔයගලන්ට අර එකක් වැටෙනවා. පේන්නේ නැහැ නේද? මේක දැන් හදන්නේ දැන් මේකේ අපි පොලිමේ විනාඩි 50ක් ඉන්න ඕනේ. විනාඩි 50ක් කිව්වට මේක මේ ඒත් අඩුයි. නැත්නම් හැමදාම පැය දෙකමාරක් වගේ ඉන්න ඕනේ මේකට නගින්න. සල්ලි ගෙවලා මම හිතන්නේ යෙන් 2000ක් වගේ ගෙවලා යන්න පුළුවන්. ඒක වැඩක් නැහැ නේ. දැන් අපි ටිකට් එකක් මේ මන් එකකට වගේ අරගෙන මේ ගන්න බෑ හින්දා මෙහෙම මේ පොලිමේ ඉඳලා නගින්න හදන්නේ. ඕගොල්ලෝ ඩිස්නි එනවා නම් අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි ඩිස්නි ඇප් එක දාගන්න එක. ඩිස්නි ඇප් එකේ මෙහෙම පෙන්නනවා මේ එක එක ඒවට කොච්චර වෙලාවක් ඉන්න ඕනේද කියලා. මේක නම් දැන් අපි ඉන්නේ මෙතන මේක පැයක් ඉන්න ඕනේ. එහෙම පෙන්නනවා. ඊට පස්සේ තව එකක් තමයි මේක ගොඩක් අය දන්නේ නැහැ. මේ මෙතනට ගිහිල්ලා අපේ ටිකට් එක ගාවට ගිහිල්ලා මෙතන තරු 3ක් තියෙනවා. ඒක එබුවාම මෙතන තියෙනවා මේ 40 ඇනිවර්සරි කියලා එකක් තියෙනවා පාස් එකක් ප්‍රයොරිටි පාස් කියලා. ඒක ඔබලා මේක ඔබලා දැන් අපිට නම් ගන්න බෑ අපි එකක් ගත්තා හින්දා. ඒ කියන්නේ සල්ලි වලට නෙමෙයි මේක නිකන් මේ රැන්ඩම් හම්බෙනවා මේ කට්ටියට පොලිමේ ඉන්න ඕනේ නැහැ නිකම්ම ඒ කියන්නේ මොකක්ද ඒක කියන්නේ ප්‍රයොරිටි පාස් එකක් හම්බෙනවා. ඒක කට්ටියගෙම ටිකට් එක සිලෙක්ට් කරලා ඕකේ කරලා අපිට ඕනේ එතන ඒ කියන්නේ එතනට එන ලිස්ට් එකේ තියෙන මේ ඒක තෝරලා අපිට යන්න පුළුවන්. මම ඊළඟට මේ ඒ වෙලාව ආවම ආයි පෙන්නන්න. එච්චර නෑ. එයානම් බයයි. බයයිනේ. ඈ? බයද? මම බය යකුන්ට විතර. එයා බය යකුන්ට විතරයි. A few moments later. අපි දැන් නගින තැනටම ඇවිල්ලා ඉන්නේ. දැන් විනාඩි 50ක් විතර පොලිමේ හිටියා. මේ දැන් නගින තැනට ඇවිල්ලා ඉන්නේ. මේක තමයි ඩිස්නිලෑන්ඩ් එකේ සුපිරිම ඇට්‍රැක්ෂන් එක. වතුර එහෙම සමයකට නම් වතුර නාන්න පුළුවන් හොඳට. දැන් නම් එච්චර නෑ මේ වින්ටර් එකේ හින්දා ඒත් ටිකක් තෙමෙනවා. එහෙනම් ගයිස් අපි ගිහිල්ලා එන්න. මේකේ රයිඩ් එක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. කෙලින්ම වතුරට තමයි වැටෙන්නේ. අපි දැන් ගිහිල්ලා තෙමුණා. දැන් නම් වෙයිලා චන්දරචත් මාර විදිහට තෙමුණා. ඉස්සරහා දෙන්න සගන්දයි පොඩ්ඩක් පාත් වුණා. ඒ හින්දා අපිට ඔක්කොම වතුර ටික දැන් අපි ඉහළට තෙමුණා. මොකද්ද මේ ෆොටෝ එක? ෆොටෝ එක අපි දාන්න මේකට පස්සේ දාන්න. ඒක පොඩ්ඩක් බලන්න මේ අපි හොඳ මේ ෆොටෝ එකක් ගත්තා. ඒ කියන්නේ අර එහෙම වැටෙනකොටම ෆොටෝ එකක් ගන්නවා ඒගොල්ලෝ. ඒක පොඩ්ඩක් බලන්න. මාරු ෆොටෝ එකක්. අපි දැන් ෂෝ එකක් බලන්න ආවා. ක්‍රිස්මස් ෂෝ එක. දෙයාලගේ ෂෝ එකක්. ඒක මාර ලස්සනයි බලන්න යා. Just hear them sleigh bells jingling, ring ting tingling too. 嵐がうなる森が騒ぐ Just
ප්‍රයොරිටි පාස් එක ගත්ත හින්දා මේ ප්‍රයොරිටි පාස් එක ගත්ත හින්දා මේ කට්ටිය අර පොලිමේ ඉන්නවා. අපි ලොකු පොලිමක් නැතුව මේ යන ගමන් තව පොඩ්ඩයි විනාඩි 5ක්වත් ගියේ නැහැ. නගින්න පුළුවන් අපිට දැන් රෝලර් කෝස්ටර් එකට. මේකත් අර ඉස්සෙල්ලා ටෙමිච් එක වගේ හොඳ එකක්. මේ රයිඩ් එක තියෙන්නේ මේ වගේ සුපිරි රෝල් කෝස්ටර් එකක්. දැන් දවල් වුණා අපි මේ දවල් කෑම කන්න යන්නේ. අපි දැන් ෆෝන් එකෙන් ඕඩර් එකක් දාලා තියෙන්නේ ගෙවලත් ඉවරයි. මේ තව විනාඩි 10න් විතර අපේ කෑම එක රෙඩි වෙනවා. අපි දැන් තැනක් අල්ල ගන්න යන්න හදන්නේ. මේ දවල් කියන්නේ ගොඩක් කර මේ මෙසි වෙලාවෙ ඉන්න කට්ටිය ගොඩක් කර ඉන්න තැනක් අල්ල ගන්නත් අමාරුයි. ගිහිල්ලා අල්ලගෙන තැන බලමු. මේක රෙඩි අපි ගන්න. ඔයිෂි සෝදා නේ. こっちからあっちから හරි දැන් අපි කෑම ටික ඔක්කොම අරන් ආවා. මේ තියෙන කෑම ටික මේ තියෙන්නේ සුප් කරී කියලා මේ කරී එක සුප් විදියට හදලා මස් එහෙම දාලා දෙන්නේ. මේක බිබිම්බා කියලා පොඩ්ඩක් අර කොරියන් වගේ කෑමක්. මේක මේ ඉස්සෝ බෙදලා දාලා තින්නේ බිත්තරයි කරී එකයි. මේ සෙට් එකේ පොටේටෝයි ජූස් ටික. මේක අයිස් කොෆි කෝලා මෙලන් සෝඩා මෙලන් that's it. එහෙනම් කමු එක සෙට් එකක් මේ එක සෙට් එකක් 1700ක් වගේ වෙනවා. මේක ඇතුලේ ටිකක් ගණන්. මේ no problem experience එකනේ. අපි දැන් මේ මොන්ස්ටර්ස් ඉන් කියලා මේ මොන්ස්ටර් කොරයි නිලුයි මොන්ස්ටර් ඉන්නේ අර පොඩි ගෑනමෙක් ඉන්නේ. ඒකේ එකට ආවා. ඒකේ කරන්න තියන්නේ අපි මෙහෙම අර නිකන් අර පොඩි කාර් එකකට වගේ නැගලා යනවා. ඒ යන අතරේ මේ අර ටෝච් එකෙන් අර තියෙන්නේ මේ අර මේ පොඩි යාළ මේ හෙල්මට් එකක් දාගෙන ඒ වගේ අර තැන් තැන් වල හෙල්මට් තියෙනවා. අපි ඒක හොයලා අර ටෝච් එක මෙහෙම මේ ඒකට කරාම අපිට පොයින්ට් හම් වෙනවා. අන්තිමට පොයින්ට් මේ වැඩි එක්කන තමයි දිනු. දැන් අපි දෙන්න ටාර්ගට් කරන්න හදන්නේ. පෙරදුනොත් චුරස් එකක් කරි මොකක් කරි අයිස්ක්‍රීම් එකක් චුරස් එකක් කරි මේක ඇතුලෙන් ආරම්භ දෙනවා කියලා අපි 1000කට අඩු එකක් 1000ට අඩු එකක් මොකක් කරේ නම් බෙට් කරනවා. ජයිත් එමියෝ නයිසෝ කොහොමද අපි ගිහිල්ලා බලමු මොනවා වගේද කියලා. මේ අර අපේ අයියා කෙනෙකුත් ඇවිල්ලා ඉන්නවා. එයාට පොඩ්ඩක් චූ යන්න අපි ගිහිල්ලා අපි බලමු පටන් ගත්තා. අල්ලන්න දෙන්නේ මේක ලයිට් එක අර හෙල්මට් එකට අල්ලන්න තියෙන්නේ. මේ මෙතන ගොඩක් තියෙනවා හෙල්මට් එක. අර උඩක් තියෙනවා මේ. දැන් ඉවරයි. අපේ පොයින්ට් නෑ නේද? පොයින්ට් නෑ. පොයින්ට් එන්න. අපි දැන් කරලා ආවා. මේ අපිට වැරදුනා මේකේ පොයින්ට් තිබුණේ නෑ. මේ අර කලින් Toy Story එකක් තිබ්බා. ඒකේ තමයි මේ පොයින්ට් මේ කරන්න තිබ්බේ. මේකේ නෑ. sorry. වැරදුනා ඒක. මං හිතනවා කොහොමත් දැන් අර කරපු තරගෙන් මං දින්න කියලා. මං කරා මං දින්න. ඒ හින්දා පොඩ්ඩක් තෝරමු මොනවද අපිට මට අරන් දෙන්න කියලා. නෑ ලයිට් එක හොඳට එනවා. さあ全身あるのみですよ進んでくださいお借りください。 ඒක දාගෙන යන්න. ඉස්සරහම බලන්න ඉන්නේ අපි.
මෙන්න මේ වගේ 3D ග්ලාස් එක දාගෙන අපි ඉඳගෙන බලන්න තියෙන්නේ. ඒකත් මාර මාතල්.